නාසිසිසම්, narcissistic personality disorder, නාසිස්ම තත්ත්වය. එහෙමත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේදී නිකන් තමුන් ලොක්ක, තමුන් තමයි පොර, තමුන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කිය තමුන් ගැන පාරම්බාන එහෙම කට්ටිය අපි දැකලා තියෙනවා, අපි අහලා තියෙනවා. එක එක තරාතිරම් වල කට්ටිය ඉන්න පුළුවන්. මීට කලින් කීප වතාවක්ම කට්ටිය මගෙන් ඉල්ලුවා මේ නාසිස්ම තත්ත්වය, එහෙම නැත්නම් narcissistic personality disorder ගැන වීඩියෝ එකක් කරන්න කියලා. මං කල්පනා කරා මම ළඟදි බලපු TV series එකකට ආදේශ කරගෙන මේ නාසිස්ම තත්ත්වය, එහෙම නැත්නම් narcissistic personality disorder, ඒකත් එක්ක මේ TV series එකේ සම්බන්ධ වෙලා තියෙන stalking, ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන පුළුවන් toxic relationship ගැන කතා කරන්න. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාම තවත් mental health round table YouTube වීඩියෝ එකක් එක්ක. ඔයගොල්ලෝ මේ වෙනකොට අපේ YouTube channel subscribe කරලා නැත්නම් පළවෙනි subscribe button එක ඔබන්න, bell icon එක ඔබන්න. ඉදිරියට මේ වගේම videos ගැන ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් වෙනවා. right, narcissistic personality එහෙමත් නැත්නම් නාසිස්ම තත්ත්වය. අපි සමහර වෙලාවට රටේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ දකින්න. අපි දන්න දුන්න කට්ටියගේ තියෙන්න පුළුවන්. අපි ආදරය කරන කට්ටියගේ, අපේ පවුලේ කට්ටියගේ, අපේ නෑදෑයන්ගේ තියෙන්න පුළුවන්. සමහර වෙලාවට කට්ටිය මේක ගැන මගෙන් අහලා තියෙනවා, මේක ගැන පොඩ්ඩක් කතා කරන්න විස්තර ඒගොල්ලන්ට දෙන්න කියලා. මං හිතුවා අද ඒක ගැන පොඩ්ඩක් කතා කරන එක වැදගත් කියලා. මං හිතුවේ මේක ගැන අද නිකම්ම කතා කරන්නේ නැතුව මේ TV series එකක් ආදේශ කරගෙන ඒක ගැන කතා කරන්න කියලා. narcissistic personality එකක් ගැන, narcissistic personality disorder ගැන videos, films එහෙම ගොඩක් කරලා තියෙනවා. උදාහරණයකට ගත්තොත් Gone Girl කියලා තියෙන ෆිල්ම් එක. ඒකේ අර ඒමි ඩන් කියන කැරක්ටර් එක. ඊට අමතරව ඇමරිකන් සයිකෝ කියන ෆිල්ම් එක. ඒකේ ඉන්න පැට්‍රික් බේට්මන් කැරක්ටර් එක. ඒගොල්ලන්ගේ narcissistic personality එකක් තියෙනවා කියලා කට්ටිය ගොඩක් විග්‍රහ කරලා තියෙනවා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් කැරක්ටර් එකක්. සමහර වෙලාවට මේ කැරක්ටර් එකත් එක්ක ඔයගොල්ලන්ට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙයි. ඔයගොල්ලෝ දන්න දුන්න කට්ටිය, ඔයගොල්ලෝ ආදරය කරන කට්ටිය සතුව මේ ලක්ෂණ තියෙනවා, දන්න දුන්න කට්ටියගේ මේ ලක්ෂණ තියෙනවා කියලා. මේ කැරක්ටර් එක තමයි ජෝ ගෝල්බර්ග් කියන්නේ. You කියලා psychological thriller එකක් Netflix එකේ ගියා 2017 ඉඳන් 2025 වගේ කාලෙ වෙන සමහර සිංහලෙන් රිවිව්ස් උත් කරලා තිබ්බා. ඒ සිංහල රිවිව්ස් වල සමහර වෙලාවට තිබ්බා තමන්ගේ ක්‍රෂ් එක වෙනුවෙන්, තමුන්ගේ ආදරය වෙනුවෙන් මාර වැඩක් කරන කෙනෙක්, මාර කොල්ලෙක්, එහෙම නැත්නම් මාර බුලට් එකක් කියලා. මම අද බලාපොරොත්තු වෙන්නේ මනෝ වෛද්‍ය පැතිකඩකින් මේ කැරක්ටර් එක ගැන පොඩි විශ්ලේෂණයක් කරන්න. ඒකට යන්න කලින් මම මේ සීරීස් එකේ තිබ්බ ට්‍රේලර් එක ඔයගොල්ලන්ට පෙන්නලා ඉන්නම්. I believe in love at first sight. No real words? Only fake ones. Everything ship. I love that. It's so easy, so right. This is how our story goes, Beck. I think I might really like him. Too much? It's perfect. If I just keep being the perfect boyfriend, you'll realize I'm not a maybe. I'm the one. Love is tricky. Can we get real for a second? You have questionable taste in friends. And a guy needs to protect himself. She's lucky she has me. Beck rarely knows what's best for her. It scares me to love someone so completely and not have them love you back. I need to know who you really are. I've read people wrong in the past. Are you following me? I'm on to you. I won't let it get in the way of us. I think you were hiding something. You're being crazy. Honestly, you're lucky to have me. Every relationship has its obstacles to overcome, right? දැන් මේ TV series එකේ ඉන්න කැරක්ටර් එකට කවදාවත් මේ ඩයග්නොසිස් එක ප්‍රොෆෙෂනලි කවුරුත් දීලා නැහැ. එයාව බලලා නැහැ මොකෝ එක. ඇත්ත කැරක්ටර් එකක් නොවන හන්ද එයාට ඩයග්නොසිස් එකක් අදාළ කරගෙන නැහැ. හැබැයි එයාගේ සමහර ලක්ෂණ තියෙනවා narcissistic ලක්ෂණ. එයා හිතන විදිහ, එයා කතා කරන විදිහ, එයා අදහස් ප්‍රකාශ කරන විදිහ, එයා සමාජයත් එක්ක ගැවසෙන ආකාරය. narcissistic personality disorder කියන්නේ පෞරුෂත්ව ආබාධයක්. එතකොට narcissistic personality disorder එකක් diagnose නොකර මේ ලක්ෂණ වුණත් අපිට මෙයාගේ දකින්න පුළුවන්.
දැන් narcissistic personality disorder එකක තියෙන ලක්ෂණ මොනවද? ඒකේ ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි මේ අපි කියනවා මේ grandiose sense of self. ඒ කියන්නේ තමුන් ලොකු දෙයක් කරනවා, තමුන්ගේ ගොඩක් වටිනාකමක් තියෙනවා, තමුන් කරන්නේ ගොඩක් වැදගත් දෙයක්, තමුන් විශේෂ කෙනෙක්, තමුන්ට විශේෂ හැකියාවක් තියෙනවා කියලා හිතනවා. දැන් මේක සමහර වෙලාවට පටල ගන්න හොඳ නැහැ මේ මැනික් තත්වයක්. ඒ කියන්නේ අපි bipolar affective disorder එකේදී bipolar රෝග තත්වයේදී සමහර වෙලාවට කාලෙන් කාලට එන්න පුළුවන් තත්ත්ව තියෙනවා මෙහෙම හිතන එක. හැබැයි ඒක මේ bipolar වලදී වගේ කාලෙන් කාලට මතුවෙන එකක් නෙමෙයි. narcissistic personality disorder එකේදී නාසිස්ම තත්වයේදී දීර්ඝ කාලීනව පවතිනවා. ඒ වගේම මේගොල්ලන්ට ගොඩක් අර ඇඩ්මිරේෂන් ඕන. ඒ කියන්නේ මෙයාගේ ගුණ වර්ණනා කරන කට්ටිය ඉන්න ඕන. තමුන්ගේ වැලියු එක උඩට යන්නේ වටේ කට්ටිය ඉන්නවන. හොඳ කියන්න කට්ටිය ඉන්නවනම් තමයි මෙයාට තමුන් ගැන හොඳක් තේරෙන්නේ. sense of entitlement තියෙනවා. ඒ කියන්නේ තමුන්ට මේ දේ වෙන්න ඕන. අදාළ දේ තමුන්ට හැමදේම වෙන්න ඕන. හැමෝම කරලා දෙන්න ඕන. එහෙම නැතුව හරියන්නේ නැහැ කියලා හිතන අවස්ථා තියෙනවා. ඒ වගේම අනිත් අයට මොන වුණත් කමක් නැහැ. අනිත් අයට මොන වුණත් පාගල වුණත් තමුන්ගේ වැඩේ තමයි වෙන්න ඕන. ඒ වගේම අනිත් අයව එක්ස්ප්ලොයිට් කරන්න. අයව තමුන්ට කැමති විදිහට තමුන්ට අවශ්‍ය දේවල් වලට පාවිච්චි කරන්නත් මේගොල්ලෝ බය නැහැ. ඕන විදිහකට හරවගෙන ඕන විදිහකට පාවිච්චි කරනවා. ඒ වගේම ඒගොල්ලන්ට මාර විදිහට අර තමුන් සම්බන්ධයෙන් තමුන් අනාගතේ ලබා ගන්න දේවල්, කරන දේවල්, තමුන්ට හම්බෙන බලය, සල්ලි, තමුන් පාලනය කරන්න පුළුවන් දේවල් ගැන ලොකු ෆැන්ටසිස් මවා ගන්නවා. හිතේ හිතලු මවා ගන්නවා, කතා මවා ගන්නවා. ඒකත් එක්ක කාලය ගත කරන්නත් ඒගොල්ලෝ කැමති. ඒ වගේම මෙයා හිතන්න ගන්නවා මේ අනිත් කට්ටිය මේ තමුන්ටත් ඉරිසියා කරනවා. තමුන්ට ඉරිසියා කරනවා. තමුන්ගේ කොච්චර දේවල් ලබා ගත්තත් ඒකට කැමති නැහැ. ඒක හැම වෙලාවෙම ඉරිසියාවෙන් ඉන්නවා කියලා හිතනවා. ඒ වගේම මේගොල්ලෝ මාර ඇරගන්ට්. ඒ කියන්නේ මාර නිකන් ලොකු මාන්නයකින් ඉන්නවා. තමුන්ට නිකන් තමුන්ගේ තත්වයට කවුරුත් ලං වෙන්න බෑ කියලා මාර නිකන් මාන්නයකින් ඉන්නවා. ඒ වගේම කවුරුත් එයාව ක්‍රිටිසයිස් කරනවට, තමුන්ට තමුන් ගැන එක එක දේවල් කියනවට, තමුන්ට එක එක අදහස් ප්‍රකාශ කරනවට, තමුන් හිතන විදිහට විරුද්ධ දෙයක් කියනවට කැමති නැහැ. කේන්ති යනවා. ඉවසගෙන ඉන්න අමාරුයි. ඒගොල්ලොත් එක්ක රණ්ඩුවට පැටලෙනවා. බයිනවා. ගහන්න උනත් උත්සාහ කරන අවස්ථා තියෙනවා. දැන් මේ ලක්ෂණ වලින් ජෝ ගෝල්බර්ග්ගේ මේ TV series එකේ character එකේ තියෙන ලක්ෂණ මොනවද කියලා පොඩ්ඩක් බලමු. දැන් මේ TV series එක U කියලා තිබ්බට ඒ කියන්නේ දැන් මෙයා මේ TV series එක ඇත්තටම යන්නේ මෙයා ආදරය කරන කට්ටිය හොයාගෙන යන්නේ කොහොමද? මෙයා ආදරය කරන කට්ටිය පස්සෙන් යන්නේ කොහොමද? ආදරය කරන කට්ටිය තමුන් වෙත ළඟා කරගන්න උත්සාහ කරගන්න ආකාරය, ඒ කට්ටිය තමුන්ගෙන් ඈත් වෙන්න හදනකොට ඒක වළක්වා ගන්න උත්සාහ කරන ආකාරය, ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. දැන් මම එහෙම කිව්වට ආදරය කරන කට්ටිය කියලා කිව්වට ඇත්තටම මෙතන තියෙන ආදරයකට වඩා අර ඒගොල්ලන්ව ළඟ බලෙන් රඳවා ගන්න උත්සාහ කිරීමක් තමයි ඇත්තටම බලපුවහම තියෙන්නේ. දැන් මේ කතාවේ TV series එකේ නම You උනාට, ඒ කියන්නේ අර ඔබ වෙනුවෙන් මම මේ හැමදේම කරනවා වගේ අදහසක් TV series එකේ නම තිබ්බට ඇත්තටම You කියන එකට වඩා Me කියන එක තමයි හරියන්නේ. ඒ කියන්නේ එයා ගැන තමයි එයා ප්‍රමුඛත්වය දක්වන්නේ. එයාගේ හැඟීම්, එයාගේ අවශ්‍යතා, එයාගේ උමනා එපාකම්, එයාගේ සුරක්ෂිතභාවය රඳවා තබා ගන්න තමයි එයා හැම වෙලාවෙම මේ හැමදේම කරන්නේ. එතකොට එයා කටින් ප්‍රකාශ කරාට, එයා එළියට ප්‍රකාශ කරාට ඔයා වෙනුවෙන් තමයි මම මේ දේවල් කරන්නේ. ඇත්තටම එහෙම නෙමෙයි. දැන් මේ You TV series එකේ ජෝ ගෝල්බර්ග් තමුන් මේ ආදරය කරන කෙනා පුද්ගලයෙක් විදිහට දකින්නේ නැහැ. තමුන්ගේ එක්ස්ටෙන්ෂන් එකක්, තමුන්ගේම ප්‍රක්ෂේපණයක් විදිහට වගේ තමයි දකින්නේ. එයා තනි පුද්ගලෙක්, ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට, ස්වාධීන පුද්ගලයෙක් විදිහට එයා හිතන ස්වභාවයක් ඇත්තටම නැහැ. මොකද ඒ වගේම අපි දකිනවා හැම රිලේෂන්ෂිප් එකකදී, හැම සම්බන්ධයකදීම එයාගේ මේ අර අපි කියනවා idealization devaluation cycle එකක් තියෙනවා. මේ idealization devaluation cycle එකේදී එකක් idealization. ඒ කියන්නේ කට්ටියව ගොඩක් උඩින් තියලා, pedestal එකකින් තියලා අති පූජනීය විදිහට සලකනවා. devaluation කියන්නේ ඔයා ගන්න දෙයක් නෑ, ඔයා තීරුමක් නැති පුද්ගලෙක්, ඔයාව මට එපා, ඔයා හොඳ නැති කෙනෙක් කියලා පල්ලෙහාටම දාලා කතා කරන එක. මේකේ ලොකු ඉමෝෂනල් සයිකල් එකක්. ගොඩක් උඩින් ඉඳලා ගොඩාක් පල්ලෙහාට යන මේකක් තමයි තියෙන්නේ. මේ You TV series එකේ වුණත් ජෝ ගෝල්බර්ග්, ගුනියර් බෙක් පටන් ගන්නකොට එයා තරම් ලස්සන කෙනෙක් නැහැ, එයා තරමට කෙනෙක් නැහැ, එයා තරමට ආදරය ගොඩක් පෙන්නනවා, ආදරය ප්‍රකාශ කරනවා, ලව් බෝම්බින් කියලා ගොඩක් දේවල් එකපාරට හැමදේම කියනවා. මං ආදරය කියලා තමයි හැමදේම පටන් ගන්නෙ. ඒක තමයි අපි මුලින්ම දකින්නේ. ටික කාලයක් යනකොට ජෝ ගෝල්බර්ග්ටම පේන්න ගන්නවා මෙයාගේ තියෙන පොඩි අඩුපාඩුකම්, අඩුලුහුඩුකම්. හේතුව කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. ඒකත් එක්ක
මෙයා හිතන ආකාරයත් එක්ක මෙයාගේ තියෙන නාසිස්ටික් පර්සනැලිටි එකත් එක්ක කට්ටිය ਸਰව සම්පූර්ණ වෙන්න ඕන. එහෙම නැත්නම් කට්ටිය ਸਰව සම්පූර්ණ විදිහට නරකයි. අතරමැද්දේ තැනක් නැහැ. එයාව එපා වෙන්න පටන් ගන්නවා. එතකොට ආදරය සැකය බවට පත් වෙනවා. එයාව කන්ට්‍රෝල් කරන්න පටන් ගන්නවා. ඒ වගේම අන්තිමේදී එයාව ඩිස්ට්‍රොයි කරන්න පටන් ගන්නවා. එයාව විනාශ කරන්න උනත් එයා ලෑස්තියේ අර එයාට එපා වෙච්ච හන්දා. ඒකට ප්‍රධාන හේතුව දැන් මෙයාගේ තියෙන ඊගෝ එකත් එක්ක මෙයාගේ තියෙන ඇතුළාන්තයේ තියෙන ඩෙන්ටිටි එකත් එක්ක මෙයාට නාසිසිස්ටික් ඉන්ජරි එකක් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ නාසිස්ටික් පර්සනැලිටි එකට මෙයා ਸਰව සම්පූර්ණ නෙමෙයි නම් හොඳම නැති කෙනෙක් කියන එක තමයි මෙයා හිතන්නේ. ඇත්තටම ජෝ ගෝල්බර්ග් මේ අර සීරීස් 1 එකේ ඉන්න ගුවනිය බෙක් කියන කාන්තාවට ආදරය කරනවාද? ඇත්තටම ගත්තොත් එතන ආදරයක් පේන්න නැහැ. එයා ආදරය කරන්නේ ඇත්තටම තමුන්ගෙම රිෆ්ලෙක්ෂන් එකට. හරියට අර නාසිසිසම් ගැන පුරාවෘතය ගොඩනගෙන ඒ ග්‍රීක් ට්‍රැජඩි එකේ තියෙන ඒ නාසිසස් තමුන්ගේ රිෆ්ලෙක්ෂන් එකට වතුරෙන් පේන තමුන්ගේ රිෆ්ලෙක්ෂන් එකට ආදරය කරා වගේම ජෝ ගෝල්බර්ගුත් මෙතන ඇත්තටම හැම කාන්තාවකටම ආදරය කරනවා කියලා කිව්වට ආදරය කරන්නේ එහෙම අනිත් පුද්ගලයාට නෙමෙයි. තමුන්ගෙම ඇතිවෙන ප්‍රක්ෂේපණයකට වගේ කියන එකක් තමයි තේරෙන්නේ. මම අර කලින් කිව්වා වගේ මේ නාසිසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් වල තියෙන ලක්ෂණ ගැන කතා කරනකොට මම දේවල් කීපයක් කිව්වා. ජෝ ගෝල්බර්ග් මේ අනිත් කට්ටියව ළඟින් තියාගෙන ඉන්නේ තමුන්ගේ වැලියු එක ඇති වෙන්නේ ඒගොල්ලෝ වටෙන් ඉන්නකොට. තමුන්ගේ ගුණ වර්ණනා කරනකොට, තමුන්ව ඇඩ්මයර් කරනකොට. ඒ වගේම තමුන් මත කවුරු හරි ඩිපෙන්ඩන්ට් කියලා තේරෙනකොට, ඒ වගේම තමුන්ට කාව හරි කන්ට්‍රෝල් කරන්න පුළුවන් ලෙවල් එකකින් ඉන්නකොට තමයි එයාට ඒ තමුන්ගේ වර්ත් එක තමුන්ගේ වටිනාකම තමුන්ට තියෙනවා. ඒ කතාවේදී අපි දකිනවා ඒ අනිත් පුද්ගලයා ටිකෙන් ටික ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා, ස්වාධීන වෙනවා නම් එයාගෙන් ඈත් වෙලා තනියම වැඩක් කරගන්න උත්සාහ කරන හරි තනියම වැඩක් කරගන්න හදනකොට එයා ඒකට කැමති නැහැ. ඒක සම්බන්ධයෙන් එයා ඉන්සිකියර් වෙනවා. මෙයා තමුන්ගෙන් ඈතට. සමහර වෙලාවට යාළුවොත් එක්ක කතා කරලා යාළුවොත් එක්ක ගමනක් යනකොට යාළුවොත් එක්ක එළියට පහළියට ගිහිල්ලා කතා බහක නිරත වෙනකොට ඒකෙදි වුණත් එයාට අර ඉන්සිකියර් ගතියක් ඇති වෙනවා. බයක් ඇති වෙනවා මෙයා මාව දාලයි මෙයා මගෙන් ඈත් වෙයි කියලා. ඒකත් එක්ක තව කන්ට්‍රෝල් කරන තත්ත්වය වැඩි වෙනවා. ඒ යාළුවොත් එක්ක තියෙන සම්බන්ධ නතර කරන්න කියනවා. ජෝ ගෝල්බර්ග් ඇත්තටම සීරීස් 1 එකේදී එහෙම තමුන් ආදරය කරන කෙනාගේ යාළුවෙක්ව මරනවා. දැන් මේ කතාවේදී මේ පුද්ගලයා මේ අර තමුන් ආදරය කරන කාන්තාවගේ ෆෝන් එක අරගෙන යාළුවන්ට මෙසේජස් උනත් යවනවා. ඒ වගේම ඒ සීරීස් එකේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ සීරීස් එකේ ජෝ ගෝල්බර්ග් තමුන් ආදරය කරන කට්ටියව ඒ කාන්තාවන්ව එයා අර වීදුරු කාමරයක දාලා වීදුරු කුටියක දාලා හිර කරනවා. එයාට බලන්න පුළුවන්. එයාට හැම වෙලාවෙම ඇහැ ගහගෙන ඉන්න පුළුවන්. එයාගේ ඇස්මානේ ඉන්නේ. එයාගේ එන්වයරන්මන්ට් එක එයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. කන්න බොන්න දෙන දේවල් එහෙම පාලනය කරන්න පුළුවන් තත්වයකින් තමයි එයා තියන් ඉන්නේ. එතකොට එයා කන්ට්‍රෝල් එක හැම වෙලාවෙම එයා තියාගෙන ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම මේකේ අපි දකින තව දෙයක් තමයි මේ ජෝ ඒ තමුන් ආදරය කරන කට්ටියව ස්ටෝක් කරනවා. ස්ටෝක් කරනවා කියලා කියන්නේ මේගොල්ලන්ට නොතේරෙන විදිහට මේගොල්ලෝ පස්සෙන් ගිහිල්ලා විපරම් කරලා බලනවා කාත් එක්කද කතා කරන්නේ, කාවද හම්බෙන්නේ, මොනවද කරන්නේ, මෙයා අඳින්නේ මොනවද, පළඳින්නේ මොනවද, ගෙවල් කොහෙද. දැන් සීසන් 1 එකේ ඇත්තටම අපිට පේනවා මෙයා කොහොම හරි මෙයාගේ නම දැනගත්තට පස්සේ ඉන්ටර්නෙට් සර්ච් කරලා මෙයාගේ Instagram, Twitter, මෙයාගේ Facebook ප්‍රොෆයිල් එකට ගිහිල්ලා මෙයා ඉන්නේ කොහෙද කියලා දැනගෙන එයාගේ ගේ සම්බන්ධයෙන් පින් එකක් දාලා තිබ්බ හන්දා ගේ ගාවට ගිහිල්ලා හොරෙන් ඔත්තු බලනවා. ඒ වගේම කොහෙද යන්නේ කින්දමන්ද වෙන ක්‍රමයකින් මෙයා ගේ ඇතුළට රින්ගනවා. ගේ ඇතුළට රින්ගලා මෙයා අඳින පළඳින ඇඳුම් ගෙනියනවා. ඒ වගේ ගොඩක් දේවල් මෙතන සිද්ධ වෙනවා. ස්ටෝකින් ලොකුවටම තියෙනවා. දැන් ස්ටෝකින් ටයිපොලොජිස් ගත්තොත් ස්ටෝකින් සම්බන්ධයෙන් වර්ගීකරණය ගත්තොත් ප්‍රධාන වර්ග 5ක් කතා කරනවා. මේ කතාවේ ඉන්න ජෝට ස්ටෝකින් වර්ගීකරණයෙන් වර්ග 3ක් තියෙනවා කියලා අපි දකිනවා. එක වර්ගයක් තමයි ඉන්ටිමසි සීකර් ටයිප් එක. තමුන්ගේ ආදරය කරන කෙනාව හොයාගෙන යනවා. හිතෙන් ගොඩනගා ගන්නවා කතාවක්. තමුන්ට මෙයා ආදරය. මෙයා කරන හැමදේම මේ තමුන් වෙනුවෙන් තමුන්ට එන්න කියනවා. නිකන් අර ඩිලූෂනල් ලෙවල් එකකින්ම මෙයා හිතනවා මේ තමුන්ට මෙයා ආදරය කරනවා කියාගන්න බැරුව ඉන්නේ. ඒක හන්ද මම යන්න ඕන. මෙයා හිතනවා මෙයා Facebook පෝස්ට් එකට දාන්නේ ඇත්ත දේවල් නෙමෙයි බොරු අදහස්. ඒ තමුන්ගේ ආදරය මෙච්චර වටිනාකමක් තියෙන හන්ද තමයි Facebook එකේ පෝස්ට් කරන්නේ නැත්තේ. ඒ කියන්නේ ඇත්තටම තමුන්ට ආදරය කියලා. තමුන්ට කැමැත්තක් තියෙනවා කියලා. ඒ වගේම තව ටයිපොලොජි එකක් අපි දකිනවා මේ රිජෙක්ටඩ් ස්ටෝකර්. තමුන් අකමැති කියලා කිව්වට පස්සේ ඒත්තර පස්සෙන් ගිහිල්ලා කොහොම හරි ළඟතාවයක් තබා ගන්න උත්සාහ කරන එක. ඒක අපි කියනවා රිජෙක්ටඩ් ස්ටෝකින් ටයිප් එක කියලා. ඒ වගේම ප්‍රෙඩිටරි ස්ටෝකර් කියලා ටයිපොලොජි එකකුත් තියෙනවා.
එතකොට ඒ කියන්නේ මෙයාගේ ඇතුළට ගිහිල්ලා තොරතුරු අරගෙන විස්තර අරගෙන මෙයාගේ පුද්ගලික දේවල් අඳුනාගෙන ඒ අනුව මෙයා යන්නේ කොහෙද කින්ද මන්ද කියලා හොයලා බලලා තව ඒක වර්ධනය කරගෙන සම්බන්ධයක් ගොඩනගාගෙන මෙයාත් එක්ක ලිංගික සම්බන්ධයක් ගොඩනගා ගන්න උත්සාහ කරන එක. ඒ වගේම මෙයාට ලිංගික අතවරයක් කරන්න උනොත් උත්සාහ කරන අවස්ථා අපි දකිනවා. ඒකෙදි මම කලින් කිව්වා වගේ මෙයාගේ අර ෆැන්ටසි බොන්ඩ් එකක් හදාගෙන තියෙනවා. මෙයා හිතෙන් මවාගෙන ඉන්න. මෙයා මට කැමති ඒ හන්ද තමයි මේ හැමදේම කරන්නේ, හැමදේම වෙන්නේ මේක හන්දා. ඒ කියන්නේ තමුන්ගේ ලෝකයේ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙලා තියෙන්නේ මෙයාව මං වෙත ලං කරන්න කියලා හිතලා ෆැන්ටසි බොන්ඩ් එකක් හදා ගන්නවා. හිතෙන් මවා ගන්නවා. අනාගතයේ ගෙවන ආකාරය කොහොමද ඒ දේවල් කරන්න කියලා. කෙනෙක්ට හිතන්න පුළුවන් ස්ටෝකින් ටයිප් වලදී විතරක් නෙමෙයි ඇත්තටම ආදරය කරන කට්ටියගේ තියෙනවනේ කියලා. ඒ ආදරෙන් ඉන්න කට්ටියගේ ඒ ඉමේජිනේෂන් එකෙන් ඒ කියන්නේ ෆැන්ටසි එකක් ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි ඒ ෆැන්ටසි එක බේස් වෙනවා රියැලිටි එකක. ඒ වගේම සමහර වෙලාවට ෆැන්ටසි බොන්ඩ් එකක් තිබ්බත් ආදරය ප්‍රකාශ කරන්න කලින් ඒ රිලේෂන්ෂිප් එක බිඳුනට පස්සේ එහෙමත් නැත්නම් රිලේෂන්ෂිප් එක හරියන්නේ නැහැ කියලා දෙන්න වෙන් වුණාට පස්සේ ඒ ෆැන්ටසි එක ඉබේම යනවා. හැබැයි මෙතනදී එහෙම නෙමෙයි ස්ටෝකර්ස්ලාගේ එහෙම නෙමෙයි. ගොඩක් වෙලාවට chance එකක් තියෙනවා මේ ස්ටෝකර්ස්ලාගේ තියෙන ෆැන්ටසි බොන්ඩ් එක දිගටම පවතින. ඒක හන්ද ඒගොල්ලෝ තව තව ලං වෙන්න උත්සාහ කරනවා. අර අනිත් මිනිස්සුගේ ජීවිතය එපා වෙනවා. ඒ වගේම මෙතනදී කියන්න ඕන මේ දැන් කාලේදී සෝෂල් මීඩියා හරහා ඉන්ටර්නෙට් හරහා ට්‍රැකින් හරහා Google Maps ඒ වගේ දේවල් එක්ක ඇත්තටම ස්ටෝකින් අපි වැඩිපුර දකින අවස්ථාවක් තියෙනවා. මොකද හේතුව ඒ අර මම කිව්ව මෙවලම් හරහා ඒ කට්ටිය කොහෙද ඉන්නේ කින්ද මන්ද කියලා හොයාගන්න එක ලේසි. දැන් සමහර කට්ටිය මෙයා ගැන ජෝ ගැන හොඳ කියලා තියෙනවා. ජෝ ගෝල්බර්ග් කැරක්ටර් එක ගැන පව්. මෙයා පව්. මොකෝ මේ කතාවේදී දක්වනවා මෙයාගේ පොඩි කාලේ විස්තර. ඒ කියන්නේ මෙයා පොඩි කාලේ ෆිසිකල් අබියුස් වලට. ඒ කියන්නේ මෙයාගේ තාත්තා මෙයාට ගොඩක් ගහලා තියෙනවා. ඒ වගේම abandonment තිබිලා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ අම්මා මෙයාව අනාථ නිවාසයක ළමා නිවාසයක් ගාව අතෑරලා තියෙනවා. දැන් මෙයා තව ඒ අම්මව බේරගන්න තාත්තට වෙඩි තියලා තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී අම්මව බේරගන්න මෙයා තාත්තට වෙඩි තිබ්බා. ඒත් අම්මා මෙයාව අතෑරලා ගියා. එතකොට ඒ නිසා මෙයා අනාගතයේදීත් ලොකු වුණාට පස්සෙත් කාන්තාවන්ව බේරගන්න මේ අර සේවියර් කම්ප්ලෙක්ස් එකක් තියෙනවා. හැබැයි ඒ වගේම අම්මා මෙයාව දාලා ගියා වගේම තමුන්ගේ බේරගත්තු කාන්තාව තමුන්ව දාලා යයි කියලා. ඒ ඇටැච්මන්ට් ඉෂුස් පොඩි කාලේ ඉඳන් හටගෙන තියෙනවා. ඒකත් එක්ක තමයි මෙයාගේ මේ අර සෙල්ෆ් ඉම්පෝර්ටන්ස් එක මෙයාගේ මේ නාසිසිසම් තත්ත්වය ඇති වෙන්න ඇත්ත කියලා අපිට පොඩ්ඩක් ඉඟියක් තියෙනවා. ඒකත් එක්ක කට්ටිය මෙයා පව්. මෙයාට මේ තත්ත්වය නිසානේ මේ ගැටලුව නිසානේ මේක හටගත්තේ කියලා මෙයාට අනුකම්පා කරන්න හදන අවස්ථාත් මම දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල සමහර වෙලාවට කමෙන්ට්ස් වල. මෙයාගේ මේ පොඩි කාලේදී වෙච්ච දේවල් පොඩි කාලේදී අත්විඳින්න වෙච්ච දේවල් ඒකෙන් මෙයාගේ හැසිරීම රට පැහැදිලි කරන්න පුළුවන් වුණාට මෙයාගේ ගොඩනැගිච්ච පර්සනැලිටි එක අපිට පැහැදිලි කරන්න පුළුවන් වුණාට ඒක එක්ස්කියුස් එකක් වෙන්නේ නැහැ. ඒක නිදහසට කාරණයක් වෙන්නේ නැහැ. ඒක අපිට ඕනම කෙනෙක්ට මේ ජෝ ගෝල්බර්ග්ට විතරක් නෙමෙයි අපි දන්නා දුරන කට්ටියගේ අපි ආදරය කරන කට්ටියගේ උනත් තියෙන නාසිසිස්ටික් පර්සනැලිටි එකකට අදාළ කරන්න පුළුවන්. ඕනම් පර්සනැලිටි එකකට. ඒකත් එක්ක අපි තේරුම් ගන්න ඕන එකක් තමයි සමහර වෙලාවට අපි දැකලා තියෙනවා පුද්ගලයන්ව ලං කරගන්න උත්සාහ කරනවා මට මෙයාව හදාගන්න පුළුවන් වෙයි. මං ගාවට ආවොත් මාත් එක්ක යාළුවොත් මට මෙයාව හදාගන්න පුළුවන්. personality disorders පෞරුෂත්ව ආබාධ එහෙම ආදරය මාර්ගයෙන් විතරක් හොඳ වෙන දේවල් නෙමෙයි. ඒකට ප්‍රතිකර්ම අවශ්‍යයි. විශේෂයෙන්ම narcissistic personality disorder වලට ඖෂධ බෙහෙත් කියලා දෙයක් නැහැ. ඒ කට්ටියට සමහරවිට ડિප්‍රෙෂන් වගේ තත්ත්ව එන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මානසික රෝග වෙන මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැටලු වෙන්න පුළුවන්. ඒවට ප්‍රතිකාර තියෙනවා. හැබැයි යටින් තියෙන personal disorder එකට අවශ්‍ය වෙන්නේ සයිකෝതെරපි. මනෝචිකිත්සක ප්‍රතිකාර. ඒක අපිට cognitive behavior therapy වෙන්න පුළුවන්, psychodynamic therapy වෙන්න පුළුවන්, schema therapy වෙන්න පුළුවන්. එක එක જાතියේ therapies තියෙනවා. ඒව හරහා තමුන්ට ඒ පුද්ගලයාට ඒ තමුන්ගේ හැසිරීම් රටා ගැන අවබෝධයක් ලබා දීලා ඒක තමුන්ට කොහොමද නෙගටිව්ලි ඉම්පැක්ට් වෙන්නේ ඍණාත්මක විදිහට බලපාන්නේ කියන එක තේරුම් ගන්න උත්සාහ කරාට පස්සේ තේරුම් කරවන්න උත්සාහ කරලා ඒ හැසිරීම රටා වෙනස් කරන්න උදව් කරන එක තමයි අපි කරන්න ඕන. ඒකත් එක්ක රිලේෂන්ෂිප් වලදී නේ නාසිසිසම්, ස්ටෝකින්
ඒ වගේ දේවල් දකිනකොට ඒවා ටොක්සික් රිලේෂන්ෂිප් වල ලක්ෂණ. ඒ කියන්නේ අර අනවශ්‍ය විදිහට මොනිටර් කරනවා නම් යන්නේ කොහිද කින්ද මන්ද ෆෝන් එක හැම වෙලාවෙම ඔන් කරගන්න ෆෝන් එක වීඩියෝ තියාගෙන ඉන්න කොහෙද කියලා වීඩියෝ එකක් අරගෙන පෙන්නන්න වටේ මේ ට්‍රැකින් තියාගන්න මට බලන්න ඕන ඔයා කොහෙද ඉන්නේ අඳින පළදින දේවල් කතා කරන යාළුවෝ නෑදෑයෝ අම්මලා තාත්තලා සම්බන්ධයෙන් වුණත් නීති පනවනවා නම් ඒ වගේම අපි අර රැපිඩ් ඉමෝෂනල් ඉන්ටෙන්සිටි එක. එන් හොඳයි කියනවා ඊට පස්සේ ඊළඟ මොහොතේදී පොඩි දෙයක් වුණාට පස්සේ බයිනවා දෝෂාරෝපණය කරනවා මයාට ද්‍රෝහි වුණයි කියලා කියනවා. එහෙම ඉමෝෂනල් ඉන්ටෙන්සිටි තියෙනවා නම් ඊර්ෂ්‍යාව ලිංගික ඊර්ෂ්‍යාව නිකන් ආදරේ විදිහට යා හරවන්න උත්සාහ කරනවා නම් එතනදී ජෝ ගෝල්බර්ග්ත් කරනවා වගේ අනිත් අය දන්නේ නැහැ ඔයාට හොඳ මොකද්ද කියලා. මම තමයි ඔයා ගැන දන්නේ. මම තමයි ඔයාට අවශ්‍ය කරන දේ දන්නේ. ඔයාට හොඳ දේ දන්නේ. කියලා කියනවා නම් ඒ දේවල් රිලේෂන්ෂිප් වල රෙඩ් ෆ්ලැග්ස්. මම මෙතනදී කොයිම වෙලාවකවත් කිව්වේ නැහැ මෙයාට නාසිසිස්ටික් පර්සනල් ඩිසෝඩර් එකක් තියෙනවා කියලා. හැබැයි නාසිසිසම් ලක්ෂණ තියෙනවා. ඒ වගේම ඒත් එක්ක ස්ටෝකින් වගේ දේවලුත් සිද්ධ වෙනවා. ඒකත් වැදගත්. නාසිසිස්ටික් පර්සනල් ඩිසෝඩර් එකක් ඩයග්නෝස් කරන්න පුළුවන් වෙන්නේ මනෝවෛද්‍යවරයෙක්ට ඒ වගේම සුදුසුකම් ලත් සයිකොලොජිස්ට් කෙනෙක්ට, ක්ලිනිකල් සයිකොලොජිස්ට් කෙනෙක්ට. ඒකට අපි පාවිච්චි කරන්නේ DSM-5 එහෙම නැත්නම් ICD-11 වගේ ක්‍රයිටීරියා. එහෙම නැතුව නිකන් ලක්ෂණ තිබ්බයි කියන එකෙන් අපිට මේව කරන්න බෑ. ලක්ෂණ තියනවා වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න අඳුන කට්ටියට මෙහෙම ලක්ෂණ තියනවා වෙන්න පුළුවන්. මෙහෙම ලක්ෂණ හන්දා බැටකන පුද්ගලයෝ ඉන්න පුළුවන්. ගැටලුවට මුහුණ පාලා ඉන්න දුක් විඳින කට්ටිය ඉන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් ළඟම රෝහලක තියෙන මනෝවෛද්‍ය සායනයට එහෙම නැත්නම් මිතුරු පියසට සහභාගී වෙන්න ගිහිල්ලා එතන ඉන්න වෛද්‍යවරුත් එක්ක කතා කරන්න. මම අද කරපු වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ? මම මේ කියපු දේවල් එක්ක ඔයගොල්ලෝ එකඟද? මීට වඩා වෙනස් අදහස් ඔයගොල්ලෝ ගාව තියෙනවද? පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. අනිත් කට්ටියත් එක්ක බෙදා හදා ගන්න. මේ වගේම අලුත් වීඩියෝත් එක්ක ඔයගොල්ලොත් එක්ක ඉදිරියේ සම්බන්ධ වෙන්න මම බලාපොරොත්තු වෙනවා.